තාත්තගේ සිද්ධියෙන් පස්සේ පවුලේ හැම බරම මගේ ඔලුවට ආවේ. මටත් මොන හරි වුණා නම් මේ දෙන්නගේ බඩ පුරන්නේ කවුද? අයියේ අද රැට ගෙදර යන්න මොකුත් නැහැ. වැඩ ඇරිලා එද්දි අම්මටයි මටයි කෑම එකක් ගේනවද? හා හරිනගේ මංගල් දෙන්න. බලාගෙන යන්න දන්නේ නැද්ද? ඉතින් ඒ කෑමකට පයින් ගහන්නේ. අඩේ මුදින ටෝක් එක බලහන්කෝ. අයියේ වැඩ ඇරිලා එද්දි අම්මටයි මටයි කෑම එකක් ගේනවද?